හරි ළමයි මේකෙදි කතා කරන්නේ ප්‍රස්ථාර වෙලත් කිටි ප්‍රශ්න වලට එන්නේ y සමාන mx ධන c ආකාරයක උගල දන්නවා අර ලොකු ප්‍රශ්න එසේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් පළවෙනි එකනේ ආයකට එන්නේ වක්‍රයක් නේ අර y සමානයි x වර්ග ධන අර ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රස්ථාර තමයි ඒකට එන්නේ මේකට එන්නේ සාමාන්‍ය y සමාන mx ධන c ප්‍රස්ථාරය එතකොට ඒකේ ආකාර තුනකට අහන්න පුළුවන් දේවල් ටිකක් තමයි මෙතන කියන්නේ හරිද ගණන් තුනට යන්න කලින් මම පොඩි අවබෝධයක් කියන කතාවක් කියන්නම් මෙහෙම එකක් කියන්න හරිද මේ පොයින්ට් එක ගැන හිතන්න මේ හිතුවා කියන්නේ මේ වගේ ගාණක් වර්ධින දින සම්භාවිතාව ගොඩක්ම අඩුයි හරිද මේකෙන් අපිට වැරදිද කියලා චෙක් කරගන්න පුළුවන් හරිද මේ හිතන්නකො x අක්ෂය මේ y අක්ෂය කියලා හරිද එතකොට අපි දැන් හිතන්න අනුක්‍රමණය කියලා කතා කරනවා නේ සාමාන්‍යයෙන් මොකද y කණ්ඩායම වෙනස බෙදීම x කණ්ඩායම වෙනස මේක තමයි අනුක්‍රමණය කියන්නේ නේ එතකොට දැන් සාමාන්‍යයෙන් අපි අත්දැක කිව්ව දේ මේ ගැන නේ y කණ්ඩායම වෙනස බෙදීම x කණ්ඩායම දැන් අනුක්‍රමණය මම මෙහෙම කිව්වා දකුණු පැත්තට කන්දක් දකුණු පැත්තට කන්දක් දකුණ කියන්නේ මෙහෙ y පැත්තට කන්දක් මේ දකුණු පැත්තට කන්දක් විදිහට තියෙන ඔක්කොම අනුක්‍රමණ ධන ඔන්න අනුක්‍රමණ ඔක්කොම ධන ඊට පස්සේ බලන්න දකුණු පැත්තටම බෑවුමක් නා දකුණු පැත්තට බලනවා පහින් වගේ ඉන්නේ මේ ඔක්කොම අනුක්‍රමණ රින් නේ එතකොට ඔයගොල්ලෝ චෙක් කරගන්න පුළුවන් ඔයගොල්ලෝ අහපු උත්තරේට ගැලපෙන විදියටද ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. ඒ වගේ මොකක් හරි අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ කතාව. හරි. පළවෙනි ගානට යමු. දැන් මේකෙදි කතා කරන්නේ අපිට කොටස් තුනකට කතා කරනවා. දැන් මේකේ අපිට ප්‍රස්ථාර දීලා තියෙනවා නේ. ඒතර y සමානයි mx ධන c ප්‍රස්ථාරයන් නෙවෙයි තියෙන්නේ. m කියන්නේ මොකක්ද? අනුක්‍රමණය. අනුක්‍රමණය ගැන තමයි අපි කතා කරන්නේ. c කියන්නේ මොකක්ද? c කියන්නේ අන්තඛණ්ඩය. අනුක්‍රමණය මතකනේ. දකුණු පැත්තට කන්දක් නම් ආයක ධන අනුක්‍රමණයක්. දකුණු පැත්තට බෑවුමක් නම් ආයක ඍණ අනුක්‍රමණයක්. දැන් මෙතනදී ඒක අපි කතා කරා දැන්. අන්තඛණ්ඩය කියන්නේ මොකද්ද? y අක්ෂය කැපෙන්නේ. දැන් දීපු ප්‍රස්ථාර y අක්ෂය කැපෙන්නේ කියද? හයි. y අක්ෂය කැපෙන්න තමයි ඔන්නෝ. හරිද? ඔන්නෝ ගැන අවබෝධයක් තියෙනවා මොකද්ද මේ mx ධන c ආකාරය කියන්නේ කියලා. හරිද? දැන් මේක අනුක්‍රමණය මොකද? අපි මේ ඛණ්ඩාංකය ගත්තොත් මේ ඛණ්ඩාංකය එන්නේ x වල බිඳුවයි y වල 6යි. මේ ඛණ්ඩාංකය එන්නේ x වල 5යි y වල බිඳුවයි. නේ? ඔන්නෝ ගැන කතා. එතකොට මෙතන අනුක්‍රමණය m කියලා ගත්තොත් අපි කියන්නේ y දෙක ඍණ y1 බෙදීම x දෙක ඍණ x1. ඕකනේ සමීකරණය. මතක තියාගන්න. m සමානයි එතකොට y දෙක කියන්නේ 6. මෙතන 6 ගන්න පුළුවන්. 6 ඍණ බිඳුව බෙදීම x. දැන් අපි y ගත්තේ මේ කණ්ඩාංකයේ මුලින්මනේ. මේ කණ්ඩාංකේ y තමයි මුලින්ම ගත්තේ. එහෙනම් x තුත් ඒ කණ්ඩාංකෙම තමයි ගන්නත් ඕනේ. හරිද? එතකොට බිඳුව ඍණ කීයද? 5. මම හරි නේද? හරි. එතකොට m වෙනවා ඍණ 6 බෙදීම 5. හරිද? අපිට ඒකට y සමාන mx ධන c සමීකරණය. මම කිව්වා y සමානයි mx ධන c. y විජය පදයක්. x කියන්නේ ත්‍රිජ්‍ය පදයක්. m මොකක්ද? අන්න මම m හෙව්වා. මේක දැන්ටමත් හරි. c කියන්නේ මොකක්ද? c හොයන්න දෙයද? නෑ. c කියන්නේ 6. ඒතකොට y සමානයි m කියන්නේ ඍණ 6 බෙදීම 5යි. x ධන c කියන්නේ කීයද? 6යි. මෙන්න මේක තමයි පළවෙනි උත්තරේ. හරිද? බලන්න ඍණ අනුක්‍රමණයක් කියලා දෙන්නේ. හරි නෑ. එහෙනම් දකුණු පැත්තට බෑවුමක්. හරිද? දකුණු පැත්තට බෑවුමක්. හැමසම අනුක්‍රමණය කතා කරන්නේ මොකද? දකුණු පැත්තට විතරක් කන්දක්ද බෑවුමක්ද කියන විතරක් හිතන්න. වම් පැත්තක් ගැන හිතන්න එපා. දකුණු පැත්තට කන්දක් නම් ඒක ධන අනුක්‍රමණයක්. දකුණු පැත්තට බෑවුමක් නම් ආයක ඍණ අනුක්‍රමණයක්. හරි. දැන් ඊළඟ දෙවෙනි ගානට යන්න. දෙවෙනි ගානේ කියන්නේ ප්‍රස්ථාරයක් දීලා නෑ. අපිට අනුක්‍රමණය මේකේ කියලා දීලා තියෙනවා. මේ ඛණ්ඩාංකයේ හරහා මේ සරල රේඛාව යනවා කියලා. මෙහෙම එකක් තියෙනවා. මේව ඛණ්ඩාංකයක් තියෙන 2 3 2,3 නම් මේක කටුවට මේ හැරෙන්න බැන්නම්කෝ. 2,3 කියලා ඛණ්ඩාංකයක් තියෙනවා. මේ ඛණ්ඩාංකය හරහා මේ සරල රේඛාව යනවා කියලා තියෙනවා. නේ? අහිනම් මොකද්ද? සමීකරණ මොන සමීකරණයක් ගත්තා? රේඛාව සමීකරණය y සමානයි mx ධන c. ඕකනේ සමීකරණය. හරි. මේකෙදි අපිට අනුක්‍රමණය දීලා දෙන්නේ. m සමානයි 2. අපිට ඒක දීලාම තියෙනවා. අහිනම් ලේසි වෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද? අපි දිනවා y සමානයි 2x ධන c. අපි මේ c තමයි හොයන්න ඕනේ. හරිද? දැන් හිතන්න මේ පොයින්ට් එක හරහා මේ සරල රේඛාව යනවනේ. එහෙනම් ඒ පොයින්ට් එකේ ඛණ්ඩාංක මේ සරල රේඛාවට ගැලපෙනවා. තෘප්ත කරනවානේ. ඒ කියන්නේ අර ඒකට අපිට ආදේශ කරන්න පුළුවන් නේ. එහෙනම්
මේ සරල රේඛාවට ආදේශ කරන්න පුළුවන් මේ කණ්ඩායම. හැම කණ්ඩායමක්ම පුළුවන් නිකන් ගන්න 6 3. අපි දන්නේ මේ කණ්ඩායමේ සරල රේඛාව උඩ තියෙද කියලා. මෙන්න මේ වගේ තැනක තියෙන එකක් කියමු. එහෙනම් ආදේශ කරන්න බෑ. මෙන්න මේක උඩ තියෙන ඕන කණ්ඩායමක් අපිට මේ සරල රේඛාවට ආදේශ කරන්න පුළුවන්. නේ? සරල රේඛාවේ සමීකරණය. එතකොට y කියන්නේ කීයද? මේ රේඛාවේ 3 නේ. 3 ධන 2යි. x කියන්නේ කීයද? 2යි. ධන c. මෙතනින් සුළු කරලා එනවා c සමානයි ඍණ 4යි. sorry. ඍණ 1යි. නේ? ඍණ එකක් එනවා. හරි. අන්න දැන් සමීකරණය ලියන්න පුළුවන්. y සමානයි mx ධන c නේ අපේ ෆෝමැට් එක. y සමානයි m කියන්නේ කීයද? 2යි x ඍණ 1. මෙන්න මේකේ සමීකරණය. මෙන්න මේක අනුක්‍රමණය කරන්න කියන්න පුළුවන්. මොකද්ද? අනුක්‍රමණය දාන්න. එහෙනම් ප්‍රස්ථාරය කොහොමද යන්නේ? මේක x නම් මේක y නම් ප්‍රස්ථාරය යන්නේ කොහෙන්ද කැපෙන්නේ? කැපෙන තැනක් කියන්න පුළුවන් අපිට y මේ අන්තක්කන්නේ කැපෙන්නේ මෙතන ඍණ 1. කොහොම ප්‍රස්ථාරයක් මේක m අපිට කියන්න පුළුවන් 2යි කියලා නේ. y අක්ෂ කැපෙන්නේ කොහෙද? ඍණ 1. ඔන්න ඔයගේ ප්‍රස්ථාරය. ධන අනුක්‍රමණයක් තියෙන. දකුණු පැත්තට කන්දා. හරිද? තුන්වෙනි කතාවට. තුන්වෙනි කතාව මොකද්ද මේ? ආයේ අනුක්‍රමණය යන කොහමද මේ? m සමානයි කණ්ඩායම දෙකක් දීලා තියෙන්නේ. ඉතින් මේව කණ්ඩායම දෙකක් කරහා සරල රේඛාවක් යනවා නේ. මොකද එහෙනම් අපිට සරල රේඛාව අපේ ක්‍රමයට හොයන්න පුළුවන් නේ. සරල රේඛාව අපේ ක්‍රමයට. y සමානයි y කණ්ඩායමේ y 2 ඍණ y 1 බෙදීම x 2 ඍණ x එකනේ. මම මේක සමීකරණ ලියා ගන්නවා. හරිද? m සමානයි y 2 කියන්නේ මොකක්ද? y 2 කියන්නේ 5. මම මේක ගන්නවා. හරිද? එහෙනම් y 1 කියන්නේ මේ 2. එහෙනම් x 2 කියන්නේ මොකක්ද? x 2 කියන්නේ මේ 8 නෙමෙයි 2. ඇයි? මම මුලින්ම සිලෙක්ට් කරේ මේ කණ්ඩායම කියලා. එහෙනම් 2 ඍණ 8. එතකොට අපිට උත්තර එනවා 3 බෙදීම ඍණ 6ක් නේ. ඔය කියන්නේ ඍණ භාගය. ඍණ භාගයේ අනුක්‍රමණයක් කියන්නේ මම මෙන්න මේ n දෙක වැරදි. ඇයි? ඍණ භාගය නම් මේ පැත්තට එන්නේ අනුක්‍රමණය. ඇයි? ඍණ නම් දකුණු පැත්තට බැලුවා. හරිද? ඊට පස්සේ අනුක්‍රම විතරක් දැනගෙනමදි නේ. අන්තක්කාණ්ඩයක් දැනගන්නවා. හරිද? මම ලියනවා y සමානයි mx ධන c අපේ සමීකරණේ. දැන් මේක අනුක්‍රමණය ගන්නෝනේ. y මේක කණ්ඩායමක් තෝරගන්න. මම මේ කණ්ඩායම තෝරගන්නවා. නෑ ඒකට නම් මට හිතෙනවා මේක ලීසි. මේ කණ්ඩායම තෝරගන්න. අයියා මේක නම් ආදේශ කරනවා. y කියන්නේ කීයද? 5. සමානයි අනුක්‍රමණය. අනුක්‍රමණය හොයාගත්තානේ. ඍණ භාගය. ධන sorry වතාවක් x නේ. x වලට අපිට ගන්න පුළුවන් ඒ කණ්ඩායමේ y කියන්නේ 5 නම් x කියන්නේ 2. ධන c කියන්නේ අපි දන්නේ නැති විචල්‍ය. එහෙනම් මේ දෙකට මේ දෙක කැන්සල් වෙනවා. මේ ඍණ එකේ හා පැත්තට ගියම 6යි සමානයි c. අන්න අන්තක්කණ්ඩයක් තා. දැන් අපේ ෆෝමැට් එක මොකක්ද? y සමානයි mx ධන c නේ. මේ ෆෝමැට් එකේ m තුත් දන්නවා c තුත් දන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් y සමානයි m කියන්නේ කීයද? ඍණ භාගයයි x ධන 6. මෙන්න මේක තමයි සමීකරණය. මේකේ අනුක්‍රමණය අංකව මේ පැත්තට නේ. බෑවුම්. දකුණු පැත්ත ඇයි ඍණ අනුක්‍රමණයක් නේ. දැන් මේකේ ප්‍රස්ථාර නිකන් දාලා කටු සටහනක් යනදොත් අපිට එනවා y අක්ෂය කැපෙන්නේ කොහෙද? y අක්ෂය කැපෙන තැන අන්තක්කණ්ඩේ. අන්තක්කණ්ඩේ මෙන්න මෙතන. මේ පැත්තට යන සරල එක. මෙතන 6 එනවා. මේකේ අනුක්‍රමණය එනවා යාට ඍණ භාගයයි කියලා. ඔන්න ඔගේ කතාව. දැන් අනුක්‍රමණයක හැඩෙන් අනුක්‍රමණයක ලකුණෙන් වාට කියන්න පුළුවන් නේද අනුක්‍රමණයේ හැඩය. ඒ වගේම c තේනාගෙන් කියන්න පුළුවන් නේද y අක්ෂය කැපෙන තැන. හරි ඒ වගේ ලොකු අදහසක් ගන්න පුළුවන් මේ. ඒතර මේ කොටස් තුනෙන් තමයි විභාගයට ඇහුවොත් බොහෝ දුරට අහන්නේ.